සරල සිංහලෙන් ඉතාලි භාෂාව ඉගෙන ගන්න පාඩම් මාලාවේ මිනිසාගේ ශරීරයේ කොටස් උගන්වන දෙවනි කොටස තමයි මේ. අපි අද බලමු අලුත් වචන ටිකක් අපේ ශරීරයේ තියෙන අවයව සහ කොටස් වල නම් කොහොමද ඉතාලි භාෂාවෙන් සහ ඒක ශබ්ද කරන්න සහ ලියන විදිහ. La testa හිස, il mento නිකට, le guance කම්මුල්, le sopracciglia එහිබෙමි, le ciglia ඇස්පිහාටු, la mascella හකු, la gola උගුර, il petto පපුව, le costole ඉලෑට, l'ascella කිහිල්ල, l'avambraccio අත. මෙතන විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අත කියන්නේ වැලමිට සහ මැණික් කටුව අතර කොටසට. il polso මැණික් කටුව, l'unghia නියපොතු, il palmo කියන්නේ අත්ල, il dito ඇඟිල්ල. right. අදට පාඩම මෙච්චරයි. නැවතත් මේ වගේ පාඩමකින් අපි හමු වෙමු.